අපි කොහෙත්ම සුළුවෙන් තැකිය යුතු දෙයක් නෙවෙයි. මේ රටේ අද තියෙන්නේ ඇත්ත කතාව මම කියන්නම්. මේ රනිල් වික්‍රමසිංහවත් එහෙම නැත්නම් මෛත්‍රීපාල සිරිසේනවත් චන්ද්‍රිකාවත් රතනාවදුරවත් කරන උපක්‍රම මගඩි කෛරාටික් කතන්දර යවුණා කන්නේ. මේක පිටිපස්සේ ඉනවා දෙන්නෙක්. ඒ දෙන්නා තමයි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් සහ ඇමරිකානු තානාපතිවරිය. ඒ දෙන්නා පෞද්ගලික දවසල හැමතැනම රටේ හැමතැනම ගියා. වන්නියලැත් ගම් වෙන ගියා. ඒක මතක ඇති. දැන් මේවා කරන්නේ මොකද? මේ බටහිර රටවලට අවශ්‍යතාවක් තියෙනවද? මේ රටේ ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන්. මේ ආණ්ඩුව පරාද කළා එතුමා ජනාධිපති ධුරයෙන් ඉවත් කළා. ඉන්පස්සේ එතුමාව ඊනියා ජාත්‍යන්තර අධිකරණයකට ගෙනියන්න. මේක දැන් අපි නම් කියන්න වෙලා බොහොම අගයි. නමුත් මේ රටේ ප්‍රශ්නයක් තියෙනනේ අපි කියන දේවල් අවුරුදු ගාණක් ගියාට පස්සේ තවත් මිනිස්සු කියනවා යාට ඒගොල්ලන්ගේ දේවල්. මේ ඊනියා යුද්ධය දිනන්න පුළුවන් නේ ජයගත යුතුය ජයගත හැකිය කියන එක මම කියන අවුරුදු 25ක් තිස්සේ කියනවා. නමුත් අද ඊයේ ජාතික හෙළවුරුමැද්ද ඒක කියනවා. හරියට ඒගොල්ලෝ ඉස්සෙල්ලාම කිව්වා මේක මේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නිකුත් කොහෙදෝ තියෙනවා. මම ඒක නැහැ කියන්නේ. ඒක කෙනා මේවෙන් යම් යම් දේශපාලන වාසි ලබාගෙන ඉස්සරහට එන්න උත්සාහ කරනවා. ඒ කොයි හැටි වෙතත් මේ ප්‍රශ්නේදී අපි මේ විදිහට කිව්වාම මිනිස්සු අපිට හිනවනවා. කොහෙද ජාත්‍යන්තර අධිකරණ තියෙන්නේ? නමුත් පහුගිය දවස්වල දවස් කීපයකට ඉස්සෙල්ලා අර දෙමළ ලෝක සංසදයේ දැනත්තෙක් ප්‍රසිද්ධිය කියා හිටියා මේ රටේම තවත් മന്ത്രിවරු දෙන්නෙක් එකට පෙනී හිටමින් රූපවාහිනී වැඩසටහනක එක්කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරයෙක් අනිත් එක්කෙනාගේ පක්ෂය දිනවද කියලා මම හරියට දන්නේ නැහැ. නමුත් ඉස්සරනම් පක්ෂයක් තියෙනවා ලිබරල් පක්ෂය. ඒ පක්ෂවල සමාජිකයෝ හැටියට ඉඳගෙන අර මිනිස්සුත් එක්ක මේ සාකච්ඡාවට සහභාගී වෙන්න. ඒ මිනිස්සු මොකද කිව්වේ? මේ ජනාධිපතිවරණයේදී අපි මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද කරන්න ඕනේ. පරාද කරාට පස්සේ තමයි අපි අපිට ඔව්ව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න පුළුවන්. මොකද ඔවුන් හිතනවා සහයක පොඩි අත්‍යක් තියෙනවා. මොකද්ද? රාජ්‍ය නායකයෙක් හැටියට ඉන්නකම් ටිකක් අමාරුයි ජාත්‍යන්තර අධිකරණයකට ගෙනියන එක. ඒ නිසා ඉස්සෙල්ලා රාජ්‍ය නායකත්වයෙන් පහ කරන්න ඕනේ. මේක තමයි මේ කරන්නේ. ඇයි මේක කරන්නේ? මේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම කියන්නේ නැහැ. නමුත් පහුගිය අවුරුදු 10ක් තිස්සේ මේ රටේ තියෙන දෙමළ ත්‍රස්තවාදී දෙමළ ත්‍රස්තවාදී පරාද කිරීමට මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතාමත්ම දැඩි තීරණයක් ගත්තා. දේශපාලන නායකත්වය ඒ සඳහා දුන්නා. එයිදී රණවිරුවන්ගේ කැපවීම අපි මොහොතකටවත් අව탁සිරු කරන්නේ නැහැ. ඒ වගේම තවත් උදවිය හිටියා රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමා හිටියා. මේ අයගේ කැපවීමත් එක්ක නමුත් ඔක්කොටම වැදගත්ම දේ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා දුන්නු දේශපාලන නායකත්වය. මම එක කාරණයක් පමණක් කියන්නම්. අවසානයේදී ඔය නන්දිකඩාල් කලපුවේ කතන්දරේ එන්න ටික කාලයකට ඉස්සෙල්ලා දවස් කිහිපයකට ඉස්සෙල්ලා බටහිර රටවලට අවශ්‍ය වෙලා තිබුණා නැවක් එවලා ප්‍රභාකරන්ව ගෙනියන්න. ප්‍රභාකරන් සහ ඔහුගේ පිරිස ඉතිරිලා හිටි පිරිස අපව ගෙනියන්න. මේ නැව එවීමට තැත් කරනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි ඒකට මැදිහත් වෙලා නෑ අපි කොහොමදත් එන්න දෙන්නේ නෑ කියලා විධායක ජනාධිපති ධුරයේ බලතල යොදාගෙන ඒක නැවැත්වි. ඒ නැව අද ආවනම් අද වෙනකොට තාමත් ප්‍රභාකර ජීවත් වෙනවා. එහෙමනම් මේ රටේ ත්‍රස්තවාදේ තාමත් තියෙනවා. බෝම්බ විපිරෙනවා එමේ. දැන් ඊවැනි දේවල් ගත්තේ මේ විධායක ජනාධිපති ක්‍රමයට එක්ක. ඒ නිසා තමයි අද මහා ලොකු මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න ඕනේ. වෙන එකක් හින්දා නෙවෙයි. මේ අවුරුදු දැන් කීයද? අවුරුදු 30 ගානක් විධායක ජනාධිපති ක්‍රමය තිබුණානේ. කවුරක්වත් ඔක වෙනස් කරෙත් නැහැ, නැති කරෙත් නැහැ, මොනවාක්වත්. නමුත් ඒකට ලොකු ප්‍රශ්නයක් උනේ
මේ විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කළා යොදාගෙන LTTE නැත්නම් දෙමළ ත්‍රස්තවාදයේ පරාද කිරීම නිසා. දෙමළ ත්‍රස්තවාදයේ පරාද කරාට දෙමළ ජාතිවාදය තාම ඉතුරු වෙලා තියෙනවා. දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වෙන්නේ බටේ රටවල විශේෂයෙන්ම එංගලන්තය ඇමරිකාවේ ඉන්න විසිරුණු දෙමළ ජනයා මගින්. සාමාන්‍ය පඬිවරු කියන්නේ ඩයස්පෝරා කියන්නේ. මන්න පඬිවරයෙක් නෙවෙයි. ඒක නිසා ඩයස්පෝරා කියන වචනේ මම පාවිච්චි කරන්නේ නැහැ. මම කියන්නේ විසිරුණු දෙමළ ජනයා. විසිරුණු දෙමළ ජනයා පාවිච්චි කළා. මේ රටවල් මේ රටේ අස්ථාවර භාවයක් ඇති කරලා